කුඩා කීට්ගේ සුරතල් මුහකමද දෙස පැය භාගයක්තරම කාලයක් බලා සිටිය ඔහු යළිත් ගමන් ඇරඹුවේ පැය භාගයකට පමණ පසුවය. එනමුත් කුඩා කීට් සමග ඔහුට පැයකට දෙතුන් පරක් කාරිය විවිධ ස්ථානවල නතර කිරීමට සිදු වූයේය. එනමුත් කෙසේ හෝ හවස 4 පමණ වන විට සිය ගමනාන්තයට ළඟා වීමට ඔහු සමත් වූයේය. ජොනතන්ගේ වාහනය නියමිත ස්ථානය වෙත ළඟා වන විටත් එතන ජොනතන් බලාපොරොත්තුවෙන් යමෙක් රැඳී සිටියේය. දුරතියාම ඔහුගේ කාරිය දුටු අමුත්තා කාරියේ රියදුරට වාහනය නැවැත්වීමට ඉඩ සලසා දී ඉවත් වූයේ කාරියෙන් බසගෙන රියදුරාව සතුටින් පිළිගැනීමටද අමතක නොකරමිනි. කොහොමද ස්ටිම්බර් මහත්මයා? මම හිතුවා විලාසිනින් එයි කියලා. සමා වෙන්න. මගේ දුවත් එක්ක මම මෙහි ආවේ. ඒකයි මම එන්න පොඩ්ඩක් පරක්කු වුණේ. එයාගේ දුව කෝයය. කලිසම් සාක්කු තුළ යතුරු රුවා ගනිමින් කේක් පිළිබඳ අමුත්තා හට පැවසූ විට නලර රැඩි ගන්වාගත් දෙස බැලූ අමුත්තා ඇසුවේ. එයා ඇතුළේ නිදී. ගමන් මහන්සියට වෙන්නේ නැති කී අමුත්තා සෙනහසුනේය. ඒත් ජොනතන්ට සිටිනුවේ ලොකු දියණියක් යයි කියා ඔහුට සිතුණු බැවිනි. අනේ නෑ, එයාට තාම මාස 2යි වයස. ඉතින් මග දිගටම එයා ගැන බලා එන්න ඕනේ. අමුත්තාගේ සිතඟී වටහාගත් ජොනතන් වහා කීවේය. ඔහු පවසන කුඩා සිඟෙත්තිය දැක බලා ගැනීමේ ආශාවක් ඇති වූ හේන් රැල්ෆ් කාරියේ කුඩා කවුලුව තුළින් ඒ දෙස බලන අයුරුදුට ජොනතන් ඔහුට දැක බලා ගැනීමට පහසු වන අයට අයෝසිය තුටුට ගත්තේය. ජොනතන්ගේ තුඩලේ සිටින දෙමග නප්පඳ කුඩා දරියදශ කිස ආශාවෙන් බැලුවේ. පියාට තුටුව නිදන දරියදද තවස්සල මොහොතක් බලා සිටි ඔහු ඇගෙන් ලෑසි වෙතට ගත්තේ. ජොනතන්ගෙන් මෙසේ අසන්නටද අමතක නොකරමිනි. ස්ටිම්බර් මහත්මයා, ඔබ කැමති ඇති ඔබ මගින් මෙලදී එකත් ඊටම බලන්න. ඔව් ඇත්තෙම. මම ආසාවෙන් ඉන්න ඊටම බලන්න. එහෙනම් ඉන්න මාත් එක්ක. ජොනතන් දෙස බලා එසේ පරසෝර ඇසෝ. ඔහුට ඉස්සර ඔහේ කිසිදු චීමකින් තොරව ජොනතනත් ඔහු පිටුපසින් පෙටුණිය. ඔහුගේ නිහඬ භාවයට කිසිදු බාධාවක් නොකර මේ නාටි 10ක පමණ ගමනකින් පසු ස්ථානික නතුරුවේය. ඕ නැවතුන මේ ස්ථානයේ ඉදිරියෙන් වූ ලස්සනින් ජොනතන් වශීන වුණා කිය ඔහුතේ පොදුවක්ගේ. මුළු බින්තලියෙන් ප්‍රෝස පාටය. පමණක් නොව එම ඊටම පුරා වපාති වූ ගස්යායත් රෝසම රෝසත් පාටය. තාමත් එම ගස්වල ඇති නටුවලින් දිරිහිවි බින්තලයේ මැනද ගන්නා තොපොරෝසිය. මාලිලි එම මුළු ඉඩමම හැට වෙලාය. තවද එම ඉඩමේ ඇති සුන්දරත්වය තවත් ද්‍රීවකරමින් ඉඩම අත්තරින් පැලැත්ත කළාය. ඉතා සුන්දර වූ එම දසනින් මන්මත් වූ ජොනතන් ටයිෆ්ගෙන් තමා මෙලදී ගන්නා ලද ඉඩම පුරා පටයක් ඇදී ගොස් ඇරික් ටයිෆ් වෙතම පැමිණියේය. හොඳයිද ඔබට මේ ඉඩම? ඔව් අනිවාර්යෙන්ම. මම හිතුවටත් වඩා සුන්දර වූ ඉඩමේ දසනින් වශීකృత වී සිටි ජොනතන් රැල්ෆ්ගේ පැනයට පිළිතුරු දුන්නේ සතුටිනි. කවදාවත් මමවත් මගේ නෝනවත් කැමති වුණේ නෑ ඉඩම විකුණන්න. ඒ සල්ලි අවශ්‍යතාවයක් මත මට මේ ඉඩම විකුණන්න උනේ. ජොනතන්ගේ පැවසීමට මත්තෙන් ලොබොරෝසියා මායාය හරහා නෙත්ගෙන ගිය රැල්ෆ් එය පැවසූ විලාශයෙන්ම ඔහු කෙතරම් මෙම ඉඩමට එළඹ කරන්න ඇද්ද යන්න පිළිබඳ සිතා ගැනීමට ජොනතන්ට හැකි විය. ස්ටිම්බර්, මට පොරොන්දුවක් වෙන්න. ඔබ කවදාත්ම මේ ඉඩමේ සුන්දරත්වය විනාශ කරන්නේ නැහැ කියලා. ඈතින් පේන රෝස පාට මල්යාය දෙස බලාවුන් රැල්ෆ් ජොනතන්ගෙන් එක්වරම කරනු ලැබූ ඉල්ලීම ඔහු පුදුම නොවීය. මන්ද මේ සුළු මොහොතට ඔහුත් මේ සුන්දරත්වයට ඇලුම් කරන්නට පටන්ගෙන තිබුණේනි. ඔයා බය වෙන්න එපා. මේ ලස්සන නැති වෙන්න ගෙයක් හදලා වැඩක් නැහැ. ඒ නිසා ඔයා බලන්නකෝ. මේ ලස්සන මේ විදිහටම තියෙන මං ගෙයක් හදන හැටි. රැල්ෆ් සමසමින් ජොනතන් පැවසූ විට ඔහු සිනහසුනේය. ඔහු රැල්ෆ්ට පැවසුවස්සේම රැල්ෆ්ගේ ඉඩමේ සුන්දරත්වය රැකෙන පරිදි නව නිවසක් ඉදිකිරීමට ඔහු කටයුතු කළේය. කූඩාරම් බැඳීමට හිතකර දේශගුණයක් තිබූ හේයින් එම ඉඩමේම කූඩාරමක් ඉදිකරගත් ඔහු මසක් වෙන කෙටි කලක් තුළ එම ඉඩමේ හුරබුහුටි නව නිවසක් ඉදිකරේ රැල්ෆ් ඇතුළු තම නව හිත මිතුරන්ගේ සහයෝගයෙනි.